තවත් අලුත් ලස්සන දවසක්. අද අපි දෙන්නගෙම නිවාඩු දවස. ඉතින් අපි අද උදේ පුංචි ගමනක් යන්න හිතුවා. කාලෙන් කාලෙට අපේ පළාතේ එක එක පළතුරු ಜಾති හැදෙනවනේ. ඉතින් ඒ වගේ මේ කාලෙත් හැදෙන පුංචි පළතුරක් හොයාගෙනයි අපි අද මේ යන්නේ. ඔන්න ඉතින් අපි දුන්දෙනා අපි හොයන් ආපු තැනට නම් ආවා. ඇත්තටම මේ හරිය පුදුම තරම් ලස්සනයි. සීතල හුලං එන, ලස්සන ගස් තියෙන, පුංචි මල් පිපිලා තියෙන, හරිම ලස්සන තැනක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ හරිය තියෙන්නේ නම් අපේ ගමේ ඉඳන් කිලෝමීටර් 15ක් විතර ඈතින්. ඉතින් මම මේ පළවෙනි පාර තමයි මේ හරියට ආවේ. ඒ වුණාට මගේ හපියා නම් මෙතෙන්ට කීප සැරයක්ම ඇවිත් තියෙනවා අයියා එක්ක. ඉතින් එයාලා තමයි වෙනදට නම් ඉතින් මේ දේවල් හොයාගෙන එන්නේ. ඒත් අද අයියා හිටියේ නැති නිසා අපි තුන්දෙනා ආවා මේ මොනවාද කියලා බලන්නකෝ අපි හොයන් ආවේ. ඉතින් පුංචි කැලයක් මැද්දෙන් තමයි අපි හොයාගෙන ආව තැනට යන්න තියෙන්නේ. ඉතින් මේ කැලේ ගොඩක් ලොකුවට පෙවුනට පුංචි කැලයක්. ඒ වුණාට මම නම් පොඩ්ඩක් හිතේ බයෙන් තමයි මේ හරියෙන් ගියේ. ඉතින් මේ මල දැක්කහම ඔයාලට හිතාගන්න පුළුවන් අපි මේ මොනවාද හොයන් ආවේ කියලා. ඉතින් අද අපි හොයාගෙන ආවේ නෙළුම් බට්ටු. ඒ වුණාට අපි හිතුවා වගේ අපිට නෙළුම් බට්ටු හොයාගන්න නම් බැරි වුණා. අර තිබ්බ කලින්ම පෙන්නපු ලොකු වැව කොටසේ නෙළුම් බට්ටු ළඟටවත් අපිට යන්න බෑ. මොකද ඒ තරම් වතුර තාමත් තියෙනවා වැවේ. ඒ වුණාට වැවට පල්ලෙහෙන් පුංචි වලක් වගේ කොටසක් තියෙනවා. වලක් කිව්වේ මල් හැදිලා තියෙනවා එතන. එතන තිබ්බා පුංචි නෙළුම් බට්ටු ටිකක්. ඉතින් අපි තුන්දෙනාම වතුරට පැනලා නෙළුම් බට්ටු ටිකක් කඩාගත්තා. ගොඩක් නම් තිබුණේ නෑ ඉතින්. ඒ වුණාට අපි මල් ටිකක් නම් කඩාගත්තා. මෙතන වතුර තිබ්බට ගොඩාක් වතුර නෑ. වතුර මේ චූටි පුතාගේ දණහිස ළඟට වගේ තමයි වතුර තිබුණේ. ඉතින් ඒ තරම් වතුර තිබුණේ නැහැනේ. ඒ නිසා මාත් කිතේ බයක් නැතුව පොඩ්ඩක් වතුරට බැස්සා. මතක් වුණේම ඉස්සර පුංචි කාලේ මායි මල්ලි අපේ වැවේ පැනලා නෙළුම් බට්ටු කඩපු හැටි. ඉතින් ගොඩට එනකොට කකුල් දෙක හොඳටම දනවා. මොකද අර නෙළුම් කොළවල තියෙනවනේ පුංචි කටු. ඉතින් ඒ කටු වලට කකුල් දෙක සේරුණන් පස්සේ වතුරේ ඉන්නකොට ඒක ගානක් නැහැ. උනාට වතුරෙන් උඩට ආවහම කකුල් දෙක මාරම විදියට දනවා. ඒවට හීරුණාම. ඉතින් ටික දවසක් යනකම් මේ කකුල් වල අර නෙළුම් බට්ටු වලින් හීරිච්ච පාරවල් තියෙනවා. ඒ වුණාට අපිට ඒ කාලෙදී නම් ඒව ගානක්වත් නැහැ. ඉතින් මේ ඉන්නේ අපේ අක්කගේ පොඩි පුතා. ඉතින් එයාත් ආවා අපිත් එක්ක මේ ගමන යන්න. අපි කොහේ හරි යනවනම් ඉතින් මේගොල්ලොත් අපේ පස්සෙන් එන්න හරිම කැමති. ඉතින් අපිටත් වෙලාවකට හොඳයි මේගොල්ලෝ අපිත් එක්ක ඉන්න එක. අපේ චූටි මල්ලි මේ වීඩියෝ එක දැක්කනම් ඉතින් අද මට බේරෙන්න හම්බෙන්නේ නැහැ. සුදු අයියා විතරක් එක්කන් ගිහින් ඇයි මාව එක්කන් ගියේ නැත්තේ කියලා. අපි ඉතින් ලොකු උරේකුත් අරගෙන ආවට අපිට නෙළුම් මල් විතරයි කඩා ගන්න පුළුවන් වුණේ. ඉතින් අපි නෙළුම් බට්ටු ටිකත් බලලා ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඔන්න ඉතින් අද නිවාඩු දවස නිසා මම ගෙදර ආව ගමන් ගෙදර තිබුණු පුංචි දේවල් ටිකකින් රස කෑමක් හදන්න කියලා පටන් ගත්තා. ඉතින් අද මම හදන්නේ පුංචි රයිස් එකක්. ඉතින් ගොඩක්ම මම මේ කෑම එක හදන්නේ අපේ කිරියම්මට දෙන්න. මොකද කිරියම්මා හරිම කැමති මේ වගේ කෑම කන්න. ඒ වගේම මම හදන පුංචි විශේෂ කෑම ಜಾති කන්න අපේ කිරියම්මා හරිම කැමති. ඉතින් මට මේ වෙලාවට මතක් වෙනවා මගේ කිරියත්තට මම මුල්ම පඩිය අරගෙන අවසාන වතාවට කෑම එකක් දුන්න විදිහ මතක් වෙනකොට නම් හිතාගන්න බෑ මට ඒ දැනෙන දේ. මොකද කිරියත්තට මම එදා එන්නේ කියපු විදිහ මට තාමත් මතක් වෙනවා. එදා මම මේ කෑම එක ඒ විදිහට දුන්න නිසා අද මට හිතේ සැනසීමක් තියෙනවා පුංචි හරි. මොකද මම කිරියත්තට එයා කැමති දේවලුත් හදලා නිතරම දුන්නනේ කියලා. ඉතින් මගේ අනාගතය වෙනුවෙන් අද මම මේ ඉන්න තැනට මාව ගේන්න මගේ අම්මයි තාත්තයි වගේම මගේ කිරියම්මයි කිරියත්තයිත් ගොඩක් මහන්සි වුණා. මම වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරා. ඉතින් අද මම ගන්න පුංචි මුදලකින් හරි මම ඒගොල්ල වෙනුවෙන් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒ නිසාමයි.
ඉතින් අපේ ආදරණීයන් සතුටු කරන්න අපිට ලොකු දේවල් ඕනේ නැහැ නේද? අපේ පුංචි එක සිතුවිල්ලකට පුළුවන් ඒගොල්ලෝ හිතුවේවත් නැති විදිහට ඒගොල්ලන්ව සතුටු කරන්න. ඉතින් මම නම් කියන්නේ අපිට පුළුවන් හැම වෙලාවකදීම ඒගොල්ලොන්ගේ හිත රිද්දන්න නැතුව ඒගොල්ලෝ හරි ආදරෙන් බලා ගන්නවා නම් ස්වභාව දහමෙන් වුණත් අපිට ලං කරන්නේ හොඳම දේවල් කියලා. සමහර විට කාලයක් යයි අපිට හොඳම දේවල් ලැබෙන්න. ඒ වෙනකන් අපිට හිතේ මේ ජීවිතේ මොකද්ද කියලා. ඒ වුණාට මම විශ්වාස කරනවා අපිට හොඳම දේවල් ලැබෙන්න ටික කාලයක් යනවා කියලා. ඉතින් අපි ඒ කාලේ වෙනකන් උපේක්ෂාවෙන් අරමුණක් ඇතුව ජීවත් වෙනවා නම් අපිට ඉක්මනටම අපි කැමති දේවල් ළඟා කරගන්න පුළුවන් කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් මේ ජීවත් වෙන අවුරුදු 28 පුරාවටම මගේ ජීවිතෙත් මට එක අත්දැකීම් තියෙනවා. ඉතින් මම ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක ඒ අත්දැකීමුත් බෙදා ගන්නම්කෝ. අපිට නිදහස තියෙන පුංචි වෙලාවක හරි මේ වගේ රස කෑම එකක් හදලා බලන්නකෝ. ඇත්තට මේක හිතට පුදුම තරම් ලොකු සැනසීමක්. මම ඇත්තටම කැමති මේ වගේ කෑම ಜಾති හදන්න. එතකොට ලස්සන මල් පැල පවන්න. ඉතින් මම අපේ ගෙදරත් ලස්සන මල් පැල ගොඩක් හිටවලා තියෙනවා. මම ඒවත් ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට පෙන්නන්නම්. ඇත්තටම මල් වවන එක, ලස්සන කතා පොතක් කියවන එක, මේ වගේ කෑම එකක් හදන එක, වැස්ස වෙලාවට ඒ දිහා බලන් ඉන්න එක. අනේ මන්ද ඒ වගේ දේවල් වලින් ඇත්තටම මගේ හිත පුදුම තරම් නිවෙනවා. ඉස්සර ඉඳන්ම මට මතකයි වැස්ස දවසට මම කරන්න කැමතිම දෙයක් තමයි ලස්සන චිත්‍රයක් අඳින එක. ලස්සන චිත්‍රයක් ගෙවුවට ඉතින් ඒකේ හැමදාම තියෙන්නේ කඳු දෙකක් මැද්දෙන් පායගෙන එන ඉරයි, ලස්සන චූටි ගෙදරකුයි, අම්මා මිදුල අතු ගන්න චිත්‍රයකුයි තමයි හිතේ. ඉතින් ඔන්න අපේ රාජකුමාරිට මම කෑම එක නම් හදලා ඉවර කරා. බලන්නකෝ එයාගේ මූණේ තිබුණ හිනාව. කිරි අම්මා ඉතින් දන්නවා මම මොන හරි වහගෙන එනවා නම් අනිවාර්යයෙන්ම රස කෑම එකක් හදලා තමයි තියෙන්නේ කියලා. ඉතින් අපේ කිරි අම්මා කුරහන් වගේ අසුද්ධ කර තමයි හිටියේ. ඉතින් මම පුංචිලා ගෙදර යනකොට මාව පිළිගන්නේ නමුත් දෙන්න තමයි මේ ඉන්නේ. දෙන්න කිව්වට මෙන්න මෙයා. මෙයා නම් ඉතින් අපේ එක්කෙනානේ. ඔන්න ඉතින් කෑම වලින් කොටසක් මගේ මේ සගයෝ ටිකටත් මම බෙදලා දුන්නා. දැන් ඉතින් තියෙන්නේ මම රස බලන වෙලාව. ඔන්න ඉතින් මේ විදිහට තමයි අද නිවාඩු දවසේ මම මේ පුංචි වැඩ ටික කරේ. ඉතින් ආපහු වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න.